ඒකට සරුවචාන් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ බව දැනගෙන එහෙන් රූප බලන වෙලාවෙත් කනින් ශබ්ද අහන වෙලාවෙත් මම දැන් මෙතන ඉන්නවා කියන කායගත සතිය දන්නවනම් එයාට බුදුරජාණන් වහන්සේ ගැරන්ටි කාඩ් එකක් දෙනවා. නියුපකරණය පිළිබඳව රක්ෂණයක් දෙනවා. යම් වෙලාවක මේ මම ඉන්නා තැන කරන්නේ මොකද්ද මොනවද නැතුව කටත් අරගෙන රූප බලනවා නම් තද්ද අහනවා නම් ඒ කායගත සතිය නැති වෙච්ච වෙලාවේ ඒ කෙනාගේ අනිවාර්යයෙන් මේ අඹාගෙන ගිහිලා බලන හැම රූපෙකම එක්ක තද ආශාවක් හෝ එක්ක තද ද්වේෂයක් තියෙනවා. සාමාන්‍ය පේන රූපවල ඒක නෑ. අපි යම හොයාගෙන ගිහිල්ලා බලනවා නම් ඒකේ අත්තිකිලමතාන යෝගේ හෝ කාමසුකල්ලිකාණ යෝගේ දැඩිව තියෙනවා. එතකොට කනකාට වෙනවා. අනේ මට ඕනේ සද්ද අහගන්න බෑනේ. එයා ඊට පස්සේ අර ඇහි ඒ රස විඳ ඉවර වෙච්ච ගමන් එයා උත්සාහ කරනවා කංකලු නාදයකට අහුම්කම් දෙන්න. එහෙම නැත්නම් ඇහෙන අප්‍ර සද්දයකට ද්වේෂ කරනවා. කදා මැද හරිය අල්ලන්නේ. මැද හරිය අපි හිතන්නේ කාලකන්නිකම කියලා. අපිට හොඳම සද්ද නම් හොඳටම ද්වේෂෙන්න ඕන, හොඳටම මෝහේ එන්න ඕනේ. ඒ වගේම නාසයත් බලන් ඉන්නවා, දිවත් බලන් ඉන්නවා. ඉතින් ඒ කරන වෙලාවේදී ඒකේනා කායගත සතිය පිළිබඳව හැඟීමක් නැත්තම් මේ වෙනකොට මම ඉන්නේ මෙහෙමයි. මම ආවලා මම මෙතන ඉන්නේ මම දැන් මෙතන කියන එක දන්නේ නැත්නම් ඒ කෙනාට හැම වෙලාවෙම දකින රූපයක් පාස පිය රූපේ අදිමුච්චති. මනාප රූපයක් කරනකොට තමන් මනවඩන රූපයක් කරනකොට ඒක ලං කර ගන්න ආසාවක් එනවා. අප්පිය රූපේ ව්‍යාපජ්ජති. මේ අර කියන ආසාව හෝ දැඩි ආසාව හෝ ව්‍යාපාද එන්න පටන් අර ගන්නවා. අනුපට්ඨිත කායස්සතිච විහෙරති. එහට ඒ මනාපමනාප දෙකෙහි මනවඩන තාක් කයෙහි කය පිළිබඳව කායේ කායානුපස්සී විහෙරති කරන්න බෑ.